What? යාළුවට විභාගාංකේ නමයි මතක නැතුව කොහොමද මට උත්තර ටික කියන්න දෙන්නේ? අයියෝ අනේ නෑ මු කියයිද? අනේ කියයි කිව්වේ නැතුණු මගේ ජීවිතේම ඉවරයි. ඔය චුටි පුතා මේ පුටුව ගිහලා මෙතනින් තිය. උඹලට ඔය පුටුව ඕනේ නෑ මම වාඩි වුණාම ඇති. අනික මේ තාම ඩෙස් ආවෙත් නෑ. පුටුව ආවෙත් නෑ නේ. ඉතින් කොහොම උඹලා ඔය බිමින් මාඩවියක් හැදුර ගේන්නත් බැරි වුණා. පන්සලේ හැදුර. කමන්නේ. ඔය පුටුව හිමීට උස්සලා තියපන්. ඕක ඇදගෙන යන්නේ නැතුව. ඒක නම් මට ගෙවන්න වෙන ඊට පස්සේ. හැමෝම ඔළුවේ ගහගත්තන විභාගාංකේ. උඹ වට ගත්තා. ඔක් ගහගනින් ඔළුවේ. උඹට කියන්නේ කළු පාටෙන් නම් ඉන්න එක. දැන් මම පේපර් බෙදනවා. කවුරුත් කෑ ගහන්න නැතුව ඉන්න. කොහමද හිටප් බදල එක? එයා කුඹේ කන්නේ හැප්පිලා මැල්ලා ටීචර්. Seriously? ඔගේ ඇඟේ හිටියට. හරි මම දැන් පේපර් බෙදනවා කෑ ගහන්න එපා. මේ සීරුවෙන් ඉන්න සීරුවේ. අන්නේම. හරි දැන් ඕන පේපර් බෙදනවා. උඹගේ පේපරේ. පේපරේ. හරි. පේපරේ ලියපන්. මොකෝ? පෑන. ඔගේ අම්මා මට පෑන ගෙනල්ලා දුන්නා. මම අරුවට හරියට ලියපන්. මම අරුවට පින් සිද්ධ වෙන්නේ දැන් මේ කඩේ. ටීචර් පොතක් නැද්ද ටීචර්? පොත් දෙන්නේ පුතේ. පොත් දෙන්නේ. මේ විභාගේ. මම මේක ඇත්තටම ලියන්න ඕන. දැන් බොරුවට ලියපන්. මේ ඇත්තට ලියපන් ඕක උඹලට ඔක්කොම කියලා දෙන්න ඕනේ. ශිෂ්‍යත් දිව්වේ නැති වගේ. පූජා කරන්නම් පේපරයක් කරන්න. උඹට පේපරේ පූජා කරන්න ඕනේ ඔක ලියපන්. ලියන්න ගන්න. ඔක උඹ ඉනාන්නේ. ලියපන්. එනිගේ ප්‍රශ්නට උයි. මම දන්නවා. මම හැදුවේ පේපරේ. ලියන්න. මොකෝ උඹ වට පිට බලන්නේ. ලියපන් පේපරේ. අනේ හරි යන්න උත්තරට කියන්නේ දැන් මට 1ටයි 3ටයි උත්තරේ යන්න කාලේ හරි. 1ටයි 3ටයි උත්තරේ මොකද්ද බං? 1ටයි 3ටයි නෑ මම 2ටයි 4ටයි ලියුවා. එහෙමද? එහෙනම් මම 1ටයි 3ටයි try කරන්නම්. ළමයි මොකෝ උඹ? ලියපන්. මැස්සෙක් ඉන්නවා. කාලේ දැන් හරියන්නේ ටීචර් කොලයා. කොලයා. ලියන්න. තව විනාඩි තියෙන්න ඔයගොල්ලන්ට 6කමාරයි ලියන්න ඉක්මනට. 2ටයි 4ටයි උත්තරේ මොකද්ද බං? 2ටයි 4ටයි යන්නේ නෑ මම 1ටයි 3ටයි යනවා. මූණම් මට දුටක් තියෙනවා දනවා. අයි ළමයි. කවුද මේ කෑ ගහන්නේ? නියුරු නිතරම. නෑ ටීචර් යාමට වාද දෙනවා ටීචර්. නෑ ටීචර් මේ විභාගය අවලංගු කරන මේ ළමයිටයි වද්ද දීලා තිබ්බොත් ටීචර් කොලයා. කොළම ඉන්නන්නේ. නෑ ටීචර් විභාගය අතතිය දුරු කරගන්න සින්දු කියනවා. බලන්න ටීචර් යකෝ කොළ ඔක්කොම ටික ගනින් උඹට. අදින සුයිනුනේ. දැන් මම මොකද කරන්නේ? ලියන්න ගන්න. පුතේ අඬන්න දෙන්නේ. ලියන්න. පේපරේ ලියපන් අඬන්න දෙන්නේ. ලියන්න. ටීචර් උත්තරේ පලෙන් යන්න. කොහොනේ ටීචර්? මගේ පේපරේ කාලා තිබ්බා. අම්මා මේ කාලා තියාගනි. උඹ මේ කාලම ගනි. හරි ලියවන්න. ඔච්චරයි පේපර. ගනින් කොක්කම ලිය. අම්පුරා ලියන්න ඉඳ මදි උනා ටීචර්. මට විභාගෙ ලියන්න බැරුණානේ. දැන් මම මොකද කරන්නේ? අරනුවර පෙරහැරිය ලිපිටිය අරන් යන්න අපෑර්ථ තියනවා කියනවා. අල්ලමයි පේපර් දෙන්න. ඔදරු පේපර් දෙන්න. පේපරේ දෙනවා. පේපර් ඉල්ලුවේ නැද්ද? අමතක වුණානේ. හරි. නිදි. නැකිටපන්. පේපර් මට සිරමු. ඔය ඔක්කොම ටික දෙනවා එකපාරට. මේක බලන්න මේක අපි තින් බුදු සරණයි හරි. දැන් ළමයි දැන් මේ පේපර් එකතු කරලා ඉවරයි දැන් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මතකුණා පොඩ්ඩක් යන්න එපා. විභාගයක්. Seriously? ඊයා. හරි. ළමයි විභාගයක් වලත් එක ලියලා. කෑ ගහන්න එපා. හරි. මොකක්ද මේ ලියන්නේ? සමුගන්න අවසරයි මම හිතපු තුර වැඩි. මේ පැය 5 බලන් ඉඳලා මට හරිම මහන්සි.
යක්කෝ මුගේ ආච්චි කතාවනේ මුලියද තියෙන්නේ. මාමල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය කළු දැටි යකෝ මගේ අත කළු වගේ පේනවද පුතේ? ටීචර් තාප්ප අරගෙන ගාන්න මගේ මූණේ. තෝගේ මූණේ ගාන්න මගේ කළු අතින් යකෝ ලස්සනට කළුවක් තියන් ඉන්නවා. මේ කාගේද මේ බලන්නේ? මට හිතුණා. දැන් මම සුදු වෙන්න ඕනේ. අරු මගේ අතට කළුයි කියලා කිව්වා. බලා ගන්නත් ඔක පේපර් එකේ විභාගේ මේ පේපර් එකට මම ලකුණු අඩු කරනවා. හෙලියෝස් 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 මට ඉංග්‍රීසි පුළුවන් guys. ඉතින් දැන් මම මේක මූණේ ගන්න තමයි යන්නේ. මේක සපත්තු ගන්න එකක් කවුලන්නේ නෙමෙයි. සුදුයි. කොහොමද සුදු වෙන්නේ ඕනේ? මගේ අතේ කළුයි කිව්වද? අතටත් දාගන්න. ඔගොල්ලන්ටත් ඕනේ දෙන්න.